සුබෝදෑසනක් හැමෝටම. අද දවස ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අද පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා කුමාරිකා ගැන. කුමාරිකා නම් හැමෝම දන්නවා ඇති. ලොකු පොඩි කියලා ભેදයක් නැහැ. හැමෝම දන්නවා කුමාරිකා සාකයක් කියන්නේ මොකක්ද කියලා. මෙම සාකය ලංකාවේ සහ ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ධයි. පඳුරක් වශයෙන් තමයි මේ සාකය වෙන්නේ. කුමාරිකා ගොඩක්ම දේශීය ආයුර්වේදයේ නැතුවම බැරි බෙහෙත් ඖෂධයක්. ඒ වගේම ලෙඩ රෝග වශයෙන් ගත් කල අමිල පිත්ත රෝග හේවත් ගෑස්ට්‍රයිටිස් වලටම ගොඩක්ම දිව්‍යම ඖෂධයක් මේ කුමාරිකා කියන්නේ. ඒ වගේම පානයක් ලෙස මේ ශාකය අපිට භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම රූපලාවන්‍ය සඳහා බහුලව ගන්නවා. ඉන්දියාව වගේ රටවල් වල ගොඩක්ම මේ ශාකය ගොඩක්ම ගන්න රූපලාවන්‍ය කරන නිසා. ඒ වගේම පිලිස්සුන් තුවාල වලට බාහිර ආලේපයක් වශයෙන් මේ ශාකය ගන්න පුළුවන්. ගොඩක්ම කුමාරිකා කියන්නේ විෂනාශක ඖෂධයක් වශයෙන්. ඒ වගේම ගොඩක්ම කුමාරිකාව රූපලාවන්‍ය සහ ගොඩක්ම ලෙඩ රෝග වලට ගොඩක්ම භාවිතයට ගන්නවා මේ ශාකය. ඒ වගේම එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. නම් හැමෝටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.